සුබ දවසක් හැම දෙනාටම මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා WhatsApp හරහා ලොකේෂන් ෂෙයා කරන හැටි මුලින්ම කියලා දෙන්න. ඊළඟට ඒ ෂෙයා කරපු ලොකේෂන් එක අනිත් කෙනාට පේන විදිය ඔබට පෙන්වා දෙන්න. ඊළඟට මේ ලොකේෂන් ෂෙයාරින් කියන්නේ මොකක්ද? ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව පළවෙනි මට්ටමට සාමාන්‍ය දැනුමක් ලබා දෙන්න. ඊටත් එහාට ඔබ නැරඹුවොත් ඔබට පුළුවන් ලොකේෂන් ෂෙයාරින් කියන එක පිළිබඳව ගැඹුරු දැනුමක් ලබා ගන්න තාක්ෂණික පැත්තේ. ඊටත් පස්සේ අපේ ආයතනය මේ වීඩියෝ එක සකස් කරන අපේ ආයතනය පිළිබඳවත් පොඩි දැනුවත් කිරීමක් තියෙනවා. ඉතින් ඔබට ඉක්මනින් ලොකේෂන් ෂෙයා කරන හැටි විතරක් ඉගෙනගෙන නවතින්න පුළුවන්. ඒත් මම ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා. ඔබ ලොකේෂන් ෂෙයා කරන හැටි විතරක් නෙවෙයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න කියලා. එහෙමනම් අපි බලමු කොහොමද ඔබගේ ජංගම දුරකථනයේ WhatsApp භාවිතා කරලා ලොකේෂන් ෂෙයාරින් ආරම්භ කරන්නේ කියලා. බලමු දැන් මුලින්ම කොහොමද WhatsApp හරහා තමන්ගේ ලොකේෂන් එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා. මම මෙන්න මේ WhatsApp icon එක ටච් කරනවා. අපි ඕන කෙනෙක් දන්නවනේ WhatsApp වල ස්ක්‍රීන් එකට යන්න WhatsApp icon එක ටච් කරලා ගියාම මෙතන තියෙනවා මගේ contact list එක. මේ ස්ක්‍රීන් එකේ තියෙනවා මට තියෙන WhatsApp contact list එක. මේකේ මෙන්න මේ දැන් මම ලොකේෂන් එක ෂෙයා කරන්න යන්නේ මෙතන මෙන්න මේ computer kingdom කියන මගේ WhatsApp contact එකට. ඔබට පුළුවන් වෙනත් දැන් මේ අපි හිතමු ඔබගේ දරුවට නම් දරුවගේ නම්බර එක නමකින් සේව් කරලා තියෙනම් එයාට ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේ කැමති කෙනාව මෙහෙම ටච් කරලා සිලෙක්ට් කරනවා. කරාට පස්සේ පුළුවන්කම තියෙනවා මෙන්න මේ ෆයිල් කටුවේ අයිකොන් එක ටච් කරලා ලොකේෂන් ෂෙයා කරන්න. මේ ෆයිල් කටුවේ අයිකොන් එක ටච් කරාම ඔබ පින්තූරේ එහෙම එවන්න ඩොකියුමන්ට්ස් යවන්නත් තියෙන්නේ මේ අයිකොන් තමයි පාවිච්චි කරන්නේ. මෙතන තියෙන මෙන්න මේ ලොකේෂන් කියන මේ කොළ පාට වතුර බින්දුවක හැඩේ තියෙන මෙන්න මේ ලොකේෂන් කියන එක ටච් කරාම අපිට ලොකේෂන් ෂෙයා කරන්න පුළුවන්. ලොකේෂන් වර්ග දෙකක් තියෙනවා. ලයිව් ලොකේෂන් සහ අපි දැනට ඉන්න තැන ලොකේෂන් එක. එතකොට මේ ලයිව් ලොකේෂන් කියන යටතේ ෂෙයා කරොත් ගොඩක් අය මේ වැරද්ද කරනවා හරියට දන්නේ නැතුව. ලයිව් ලොකේෂන් යටතේ මම ලොකේෂන් එක ෂෙයා කරොතින් වෙන්නේ මම කොතෙන්ට ගියත් ඒ දැන් මම ඉන්න තැන අනිත් කෙනාට පේනවා. ඉතින් මේක හරි වැදගත් අවස්ථාවක් මේක. මොකද මම නෙවෙයි අතට මගේ ෆෝන් එක. මම දැන් ලයිව් ලොකේෂන් ෂෙයා කරනවා තව පැය 6කට තව කෙනෙකුට. ඊට පස්සේ මම යනවා මෙතනින් පිටත් වෙලා අපි හිතමු මම දැන් ඉන්නේ ගාල්ලේ. මම තව පැය 3ක් යනකොට හයිවේ බස් එක නැගලා කොළඹ ගිහිල්ලා. එතකොට මේ දැන් ෂෙයා කර ගමන් අනිත් කෙනා බැලුවොත් මං ඉන්නේ කොතනද කියලා එයාට පේනවා මම ගාල්ලේ ඉන්නවා. පැය 3කට පස්සේ මම කොළඹ ගියපුවාම ෆෝන් එකක් තරම්. එතකොට එයා බැලුවොත් එයාට පේනවා මගේ ෆෝන් එක තමයි තියෙන තැන පේන්නේ. මම කොළඹ ඉන්නවා. මොකද ලොකේෂන් එක ඇත්තටම මගේ ෆෝන් එක තියෙන තැන. නමුත් අනිත් ක්‍රමය තමයි send your current location කියන එක. මේ send your current location කියන එකේ තීරණය වෙන්නේ මම දැනට මෙන්න මේ වෙලාවේ මගේ ලොකේෂන් එක. එතකොට ඒක මම එහෙම ගියාම ආයේ ඒක වෙනස් වෙන්නේ මේ දැන් මම ඉන්න තැන ලොකේෂන් එක තමයි ෂෙයා වෙන්නේ. එතකොට මෙන්න මේ send your current location කියන එක බලන්න මෙතන මට යටින් පෙන්නනවා accurate to 3 meters කියලා. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ තියෙන තත්ත්වය සහ මේ අවස්ථාවේ තියෙන settings වලට අනුව මීටර් 3ක් නිවැරදිව තමයි මම ඉන්න තැන මේ ප්‍රකාශ කරන්නේ. සාමාන්‍යයෙන් Google ලට හැකියාව තියෙනවා සෙන්ටිමීටර් 10ක් නිවැරදිව ලොකේෂන් එක හරියට ගන්න අවශ්‍යතාවලට අනුව. සාමාන්‍යයෙන් ෆෝන් එක නම් එච්චර සපෝට් කරන්නේ නැහැ. නමුත් එහෙම ඩිවයිස් තියෙනවා ලෝකේ තරමට දැන් දියුණුයි. මෙතන send කරන්න කියන තැන ටච් කරාම එච්චරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. දැන් computer kingdom කියන account එකට ගිහිල්ලා බැලුවොත් පේනවා මේ ලොකේෂන් එක ෂෙයා කරලා තියෙනවා මේ ඉන්න තැන. එතකොට මෙච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඊට අමතරව මම නැවත ෂෙයා ලොකේෂන් කියලා ඇවිල්ලා current location නෙවෙයි live location. එතකොට තව පියවරක් එනවා. බලන්න මම ෂෙයා live location කිව්වහම මගෙන් අහනවා කොච්චර වෙලාවකටද මේ ෂෙයා කරන්නේ. විනාඩි 15කටද පැයකටද පැය 8කටද මේ ඔප්ෂන් ටික තියෙනවා.
එතකොට මට පුළුවන් මෙතන කැමති වෙලාවක් දාන්න. අපි તો මම පැයකට නම් ෂෙයා කරන්නේ. මම මේ පැය කියේ තෝරනවා. පැය 8කට නම් පැය 8යි කියලා තෝරනවා. තෝරලා මෙතන ෂෙයා කිව්වහම දැන් බලන්න ඒත් මම කම්පියුටර් කියන මගේ කන්ටැක්ට් එකටමයි ෂෙයා කරේ. එතකොට උදේ 3:45ට දැන් වෙලා උදේ 3:45ට වෙනකන් මේක ෂෙයා වෙලා තියෙවි. පැයකටනේ දැම්මේ. දැන් වෙලාව 2:45යි. 2:45ට මම ඉන්න තැන මේ තියෙන්නේ. 3:00ට මම කොහේ හරි ගිහින් හිටියනම් එතකොට ඒ ඉන්න තැන තමයි මෙන්න මේ ටච් එකේදී පෙන්වන්නේ. මේ උඩ ෂෙයා කරේ ලයිව් ලොකේෂන් කියලා 2:44ට මම හිටි තැනනේ. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන. ඉතින් මේකෙන් ගොඩාක් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි බලමු එහෙමනම් ගිහිල්ලා අනිත් පැත්තට කොහොමද දැන් මේ ලොකේෂන් එක ෂෙයා කරපු එක අනිත් කෙනා දකින්නේ කියලා. අපි දැන් බලමු කොහොමද ෂෙයා කරපුවහම ඒ ෂෙයාර් එක ලැබුණු කෙනා අපේ ලොකේෂන් එක දකින්නේ කියලා. දැන් මේ තියෙන්නේ කම්පියුටර් කින්ඩම් කියන කෙනා ෆෝන් එක ඒ ආයතනේ. එතකොට මේ තියෙන්නේ එයාගේ WhatsApp එක. මෙතන ටච් මේ තියෙන්නේ ලොකේෂන් ෂෙයා කර එක. මේ තවත් විවිධ නම්බර්ස් උත් තියෙනවා. දැන් මෙතන අපි ටච් කරාම බලන්න මෙන්න මේ තියෙන අර මම ෂෙයා කරපු ලොකේෂන් දෙක. ඉස්සෙල්ලම ෂෙයා කරේ මගේ ඊට ඒ වෙලාවේ හිටි ලොකේෂන් එක මේ තියෙන්නේ පල්ලෙහායින් මගේ ලයිව් ලොකේෂන් එක. එතකොට මම මෙතන ටච් කරාම සිතියම එනවා විවෘත වෙනවා Google Maps විවෘත වෙලා පෙන්නනවා කොතනද ඉන්නේ කියලා. සහ ආයතනයේ නමත් එක්කම මෙතන මේ විදිහට මේ ඉන්න තැන තමයි මේ පෙන්වන්නේ. ඔයි වගේ. මෙන්න මේ තැන ඉඳලා තමයි මේ ලොකේෂන් එක ෂෙයා කරලා තියෙන්නේ. මීටර් 3ක් නිවැරදිව පෙන්නලා තියෙනවා. ඊට දැන් මෙතන ඩිරෙක්ෂන් කියලා ටච් කරලා ඕන නම් මෙතෙන්ට යන්නත් පුළුවන්. ඊට අමතරව අර ලයිව් ලොකේෂන් ෂෙයා කරපු එක මෙතන තියෙන්නේ. මෙතන මම දැන් ෂෙයා කරන නිසා මම තව මෙතන නිසා එතනම තමයි පෙන්වන්නේ. නමුත් මම වෙන කොහේ හරි ගිහිල්ලා මේකන ඕපන් කරා නම් එතකොට මගේ වෙන ගිහිල්ලා මම ඉන්න තැන මෙයාට බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි ලොකේෂන් ෂෙයා කරන්නේ. හොඳයි. එහෙමනම් ඔබ දකින්න ඇති ඒ වීඩියෝ දෙකෙන් කොහොමද ලොකේෂන් ෂෙයා කරන්න කියලා. අපේ පාඩමේ 3 වෙනි කොටස විදියට මේ ඉගෙන ගැනීම වැඩසටහනේ 3 වෙනි කොටස විදියට මම කෙටියෙන් පැහැදිලි කරන්න මොනවද මේ ලොකේෂන් සහ කොහොමද ඒක වැඩ කරන්න කියන එක සරලව අපේ දුරකථනයක් අපි ගාව තියෙනකොට ඒ දුරකථනයට පුළුවන්කම තියෙනවා ඒක තියෙන තැන හරියටම චන්ද්‍රිකා තාක්ෂණය හරහා දැනුම් දෙන්න තවත් කෙනෙකුට. ඒ කියන්නේ ඒක අඳුර ගන්න පුළුවන් තව දුරකථනයකට අර දුරකථනයේ තියෙන්නේ කොතනද කියලා. මෙන්න මේ විදිහට අඳුර ගන්න අවස්ථාව ලබා දෙන එක තමයි අපි ලොකේෂන් ෂෙයාරින් කියලා කියන්නේ. එතකොට WhatsApp කියන වැඩසටහන විතරක් නෙවෙයි තවත් විවිධ වැඩසටහන් ගොඩක් තියෙනවා අපිට ලොකේෂන් ෂෙයාරින් කියන පහසුකම භාවිතා කරන්න පුළුවන්. එතකොට මූලිකව මේ දේ තමයි ලොකේෂන් ෂෙයාරින් වල සරලව කිව්වොත් තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු කොහොමද මේ ලොකේෂන් ෂෙයාරින් කියන එක අපේ දිනදා ජීවිතයට භාවිතා කරන්න කියන එක. ප්‍රධානවම අපි භාවිතා කරන ක්‍රමය තමයි ඔබ ඉන්න තැනට කාව හරි ගෙන්න ගන්න ඕන නම් ඔබට පුළුවන් WhatsApp හරහා මේ විදියට ඔබගේ ඕන නම් live location share කරන්න. එහෙම නැත්නම් ඔබ දැනට සිටින තැන location එක share කරන්න. එතකොට ඒ කෙනාට එයා සිටියමේ යන්න දන්නවනම් ඒ කියන්නේ Google Maps වල Google සමාගමෙන් දෙන සිටියම අනුගමනය කරමින් යන්න දන්නවනම් ඔබ ඉන්න තැනට එන්න පුළුවන්. ඉතින් මේක ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් අවස්ථා තමයි අපි කණ්ඩායමක් විදියට කොහේ හරි ගමනක් ගියාම අපි එකිනෙකනා වෙන් වෙලා බෙදිලා යනවා නම් එහෙ මෙහෙ එතකොට අපි එකිනෙකනා ඉන්න තැන් දැනගන්න අපිට පුළුවන් අපේ ලොකේෂන් අනිත් අය එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ලොකේෂන් එක්කෙනෙක් එක්ක විතරක් නෙවෙයි ගොඩ දෙනෙක් එක්ක උනත් ෂෙයා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි හිතමු අපේ දරුවෙක් පොඩි දරුවෙක් අපි හිතමු ඔබගේ මොන්ටිසෝරි යන දරුවෙක් ඉන්න ඔබට ඒ දරුවා ගැන ඉන්න තැන ගැන සොයා ගන්න බලන්න අවශ්‍යතාව තියෙනවා. ඔබට පුළුවන් ජංගම දුරකථනයක් අරගෙන මේ විදියට ලොකේෂන් ෂෙයා කරලා ඒ දුරකථනය දරුවගේ බෑග් එකේ සාක්කුවක දාලා යවුවනම් ඔබට ඒ දුරකථනයේ තියෙන තැන ඒ කියන්නේ දරුවගේ බෑග් එක තියෙන තැන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ ලොකේෂන් ෂෙයා කරන්න පුළුවන් පුංචි උපකරණක් තියෙනවා GPS කියලා කියන වාහනවල එහෙම හයි කරන්න ඒවා. ඒ වගේම සමහර රටවල ළමයින්ගේ ස්කූල් බෑග් එකට GPS එක ඉන්ටග්‍රේට් කරලාම එනවා.
එතකොට ස්කූල් බෑග් එක තියෙන තැන හොයාගත හැකි. සාමාන්‍යයෙන් ළමයෙක් බෑග් එක තමන් ළඟ තියාගන්නවා. ඊළඟට සතුන්ටත් මෙන්න මේ වගේ උපකරණ තියෙනවා. දැන් බල්ලෙක්ගේ පුළුවන් උගේ කරපටියට GPS tracking හයි කරන්න. එතකොට ඒකෙන් ලොකේෂන් ෂෙයා වෙනවා. එතකොට අපිට බලු පැටිය ඉන්න තැන සොයා ගන්න පුළුවන්. ඊළඟට ওই අලි සම්බන්ධය අලි මිනිස් ගැටුමට විසඳුමක් විදියට අලින්ගේ කන්වල සවි කරනවා ලොකේෂන් ෂෙයා කරන උපකරණයක්. ඒව ගොඩක් ගණන්. මොකද ඒක ඊටාම අඩු විදුලියකින් ක්‍රියාත්මක වෙනවා සහ ඒකේ තියෙන බැටරියෙන් අවුරුදු 10ක් විතර මං හිතන්නේ කොහොමත් අවුරුදු 5කට වැඩි කාලයක් එක දිගට අලියාගේ ලොකේෂන් ෂෙයා වෙනවා සහ කම්පියුටර් එකකින් අලියාගේ ගමන් මඟ පවා දිගටම ට්‍රැක් කරලා ඒ කියන්නේ යන අඳුනගෙන අලි හැසිරෙන ප්‍රදේශ උන්ගේ නිතර ඉන්න ප්‍රදේශ අන්න ඒ වගේ තොරතුරුත් ලබා ගන්න මේ තාක්ෂණය භාවිතා කරනවා. එහෙමනම් අපි බලමු මේ ලොකේෂන් කියන තාක්ෂණය කොහොමද දියුණුනේ කියලා. දැන් මම මේ කතා කරන්නේ අවසාන කොටස. මොකද්ද තාක්ෂණික පැත්තෙන් ගැඹුරු විදියට මොකද්ද මේ ලොකේෂන් ඇයි මේක ආවේ කියලා. අපි දන්නවා ලෝකේ ගොඩාක්ම තාක්ෂණික ක්‍රම අපි භාවිතා කරන දේවල් වැඩි හරියක් මිනිස්සු සංවර්ධනය කරලා තියෙන්නේ එක්කෝ අභ්‍යවකාශ තරණ අවශ්‍යතාවයට එහෙම නැත්නම් යුද අවශ්‍යතාවවලට. මේ ලොකේෂන් ෂෙයාරින් කියන එක ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ යුද අවශ්‍යතාවවලට තමයි සංවර්ධනය කරේ. මොකද එයාලට වමනා වෙනවා මිසයිලයක් යවුවාම ඒ මිසයිලය හරියටම નિયમિત තැනකට ස්වයංක්‍රීයව යවන්න. එහෙම නැත්නම් මිසයිලයේ තියෙන තැන හරියටම හොයාගන්න. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් ලොකේෂන් ෂෙයාරින් වලදී කරන්නේ. දැනට ලෝකේ තාක්ෂණයේ තියෙනවා වර්ග සෙන්ටිමීටර් එකකට නිවැරදිව ලොකේෂන් එක ලබා ගන්න. එතකොට ඒ වගේම හැම මිලිතප්පරයකට වතාවක් ලොකේෂන් එක අප්ඩේට් කරගන්න. ඉතින් මේ සඳහා තමයි මේ තාක්ෂණය සංවර්ධනය කරලා මේකට අවශ්‍ය චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් අභ්‍යවකාශගත කරලා මේ ක්‍රමවේදය සකස් කරේ. හැබැයි හැම වෙලාවෙම මිසයිල ගහන්නේ නැහැනේ. එතකොට මේ චන්ද්‍රිකා නිකන් තියෙන්නේ. අන්න ඒ වෙලාවට අමතර වැඩක් ගන්න විදියට තමයි මේ ලොකේෂන් ෂෙයා කරගෙන ඒක අනුව යන ඒ වගේ දේවල් සංවර්ධනය උනේ පසුබිමේ. මම දන්න විදියට ඔබට පුළුවන් කමෙන්ට් එකක් යටින් දාන්න මීටත් වඩා නිවැරදි තොරතුරු දන්නවා නම් අන්තර්ජාලයෙන් එහෙමත් හොයලා. එතකොට මේකේ පසුබිමේ මම කිව්ව ගැඹුරින් කතා කරන්නම් කියලා තාක්ෂණික කාරණා මේ ලොකේෂන් ෂෙයාරින් වලදී ඇත්තටම කරන්නේ ටිකක් මම සරලව තේරෙන්න කියන්නම්. අපේ මේ උපකරණේ ජංගම දුරකථනයේ හෝ වෙනත් ඒ GPS tracking උපකරණයට පුළුවන්කම තියෙනවා අහසේ දෙපැත්තක තියෙන චන්ද්‍රිකා දෙකකට සංඥා යවලා ඒ සංඥා හරහා අඳුර ගන්න හරියටම මේ පෘථිවි තලය මත ඒක තියෙන තැන ඛණ්ඩාංක වලින් ඒ කියන්නේ අක්ෂාංශ දේශාංශ වලින් ඊට පස්සේ සිටියමේ ඒ අක්ෂාංශ සහ දේශාංශ තියෙන තැන ඩොට් එකක් විදියට ඒ උපකරණය පෙන්නුවාම අපිට පේනවා සිටියමේ ඒ උපකරණය තියෙනවා කියලා. ඕක තමයි තාක්ෂණික පසුබිම. එහෙමනම් අවසාන කොටසේ එන්නම් අපේ ආයතනය මොකද්ද සහ ඇයි මේ වගේ දේවල් කරන්න කියලා. කම්පියුටර් කින්ඩම් කියන අපේ ආයතනයෙන් විවිධ ශාස්ත්‍රවල සේවා රැසක් සපයනවා. මුලින්ම අපි ආරම්භ කරේ අධ්‍යාපන ආයතනයක් විදියට වුණත් දැන් අපි ඒකෙන් පොඩ්ඩක් පරිබාහිරව ඒ කියන්නේ පාසල් සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම සහ වෘත්තීය පුහුණුව ලබා දෙන්න ආරම්භ කරත් දැන් අපි එතනින් එහාට ගිහිල්ලා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික කටයුතු සංවර්ධනය කරගන්න පරිගණක සහ තොරතුරු තාක්ෂණය අන්තර්ජාලය වගේ මෙවලම් භාවිතා කරන හැටි පිළිබඳව සහ ඒවා යොදා ගනිමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සංවර්ධනය කිරීම තමයි ප්‍රධාන අරමුණ. එතකොට අපේ ආයතනය මගින් ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක වැඩ කරනවා. එකක් තමයි ව්‍යාපාරික පිරිවැය අඩු කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම කියන සංකල්පය. ඒක තුළ අපේ පේපර්ලස් පොලිසි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කඩදාසි භාවිතයෙන් තොරව සියලුම ගනුදෙනු සිදු කිරීම. ඊළඟට cost reduction යටතේ. ඒ කියන්නේ පිරිවැය අවම කරන්න සේවකයෝ බොහෝ දෙනෙක්ගෙන් කරන වැඩ එක සේවකයෙක්ගෙන් කරගත හැකි වෙන විදියට පරිගණක වැඩසටහන් සකස් කරලා ඒව ක්‍රියාත්මක කරන්න. ඊළඟට අපේ තව ප්‍රධාන එකක් තමයි green energy කියන එක. ඒ කියන්නේ මේ මිනිස්සු පරිසරය සම්පූර්ණ විනාශ කරලා දැන් ඔබ දන්නවා ඉස්සරට වඩා දැන් පොළවේ රස්නේ වැඩි. අපිට දැනෙන්නේ තුනට ලෝකේ සමහර රටවල් තියෙනවා. ඒ රටවල් වලින් අවුරුදු 50ක් වෙන කෙනෙක් එයාට අවුරුදු 16 දී තිබුණ උෂ්ණත්වයට වඩා අංශක 20ක් විතර උෂ්ණත්වය වැඩි වෙච්ච සමහර රටවල් තියෙනවා. ඍතු විපර්යාස ඇති වෙච්ච රටවල් තියෙනවා. ලෝකේ සමහර කාන්තාර දැන් වනාන්තර වේගෙන යනවා. මෙන්න මේ වෙනස්කම් සියල්ල වෙන්න හේතුව මේ පරිසරයේ රත් වෙන එක. ඒ පරිසරයේ රත් වෙන්න හේතුව තමයි khනිජ තෙල් හෝ ගල් අඟුරු හෝ පොසිල ඉන්ධන දහනය. ඉතින් මේක වළක්වන්න අපිට කරන්න පුළුවන් දේ අපිට බලශක්තිය නැතුව ඉන්න බෑනේ. අපි
ලංකාවේ අපිට නම් පුළුවන් සූර්ය ශක්තියට මාරු වෙන්න. ඉතින් අපේ එක සංකල්පයක් තමයි green energy කියන එක. ඒ කියන්නේ පරිසරයට හානියක් නොවන ශක්ති ප්‍රභව භාවිතය. එතන ප්‍රධාන අවධානය තියෙන සූර්ය ශක්තියට. ඒක හරහා සූර්ය කෝෂ සවි කරමින් විවිධ කටයුතු ඒ හරහා ලැබෙන විදුලියෙන් සිදු කර ගැනීම වගේ කටයුතු තමයි කරන්නේ. ඊට අමතරව අපේ කම්පියුටර් කින්ඩම් ෆැමිලි කියන කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි එක පවුලක් විදියට අපේ යටතේ අපේ සමාජිකත්වය හෝ අපේ මෙම්බර්ෂිප් එක හෝ අපේ account එකක් හදාගෙන ඉන්න අයට අපි දැනුවත් කිරීම කරනවා තොරතුරු තාක්ෂණය කොහොමද එදිනදා ජීවිතය පහසු කරගන්න භාවිතා කරන්න කියලා. ඉතින් අන්න ඒ මාතෘකාව යටතේ තමයි මේ වීඩියෝ එකත් ඔබ වෙත ගෙන එන්නේ. මේ වගේම තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ආරක්ෂිත උපක්‍රම. ඒ කියන්නේ cyber security කියන පැත්ත පිළිබඳව වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. ඔබගේ බැංකු ගිණුමේ තියෙන මුදල් කොහොමද ආරක්ෂා කරගන්නේ? අන්තර්ජාලය හරහා ওই Facebook වගේ WhatsApp වගේ තැන් වලින් එන හොරුන්ගෙන් ඔබ කොහොමද ආරක්ෂා වෙන්නේ? ඔබගේ බයෝමෙට්‍රික් data. ඒ කියන්නේ ජෛව මිතික දත්ත ඔබ පරිස්සම් කරගන්නේ කොහොමද? ඔබ නොදැනුවත්වම ඔබගේ දරුවා අන්තර්ජාලය තුල පෞද්ගලිකත්වය නැති කරගන්නේ කොහොමද? ඔබ ඒක කරේ කොහොමද? මේ වගේ වීඩියෝ මාලාවක්ම අපි කරලා තියෙනවා. ඉදිරියේදී තවදුරටත් මෙවැනි වීඩියෝ කරනවා. ඉතින් අපේ වීඩියෝ එකක් බලලා ඒකෙන් යමක් ඉගෙන ගත්තා නම් ඒකට බොහොමත්ම ස්තුතියි. නැවතත් මේ වගේ වීඩියෝ එකක් බලන්න මේ වගේ මේ අලුත් තාක්ෂණය ගැන ඉගෙන ගන්න අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න කියලා ඉල්ලනවා. අපේ අදහසක් නෑ මේ channel එක තියාගෙන ඉඳලා ඊට පස්සේ මේකට අර monetization ඒ කියන්නේ වෙළඳ දැන්වීම පෙන්වන අදහසක් නැහැ. ඒ නිසා තමයි මම අපේ වෙළඳ දැන්වීම වීඩියෝ එකේ අගට දැම්මේ. ඔබ මෙතෙක් ඇහුවා නම් ඔබ දන්නවා ඔබට මුලින්ම අවශ්‍ය දේ ඉගෙනගෙන වීඩියෝ එක බලන එක නවත්තන්නත් තිබුණා. ඉතින් මේ වෙනකන් මේ වීඩියෝ එක බලපු ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.